ආයුබෝවන් යාළුවනි. ඇමේසින් ෆැක්ට් LK වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ විද්‍යාඥයින්වත් පරීක්ෂකයින්වත් අද වෙනතුරු සම්පූර්ණයෙන් පැහැදිලි කරගන්න බැරි වූ ලෝකයේ අභිරහස් 10ක් ගැනයි. මේ සිදුවීම් ඇත්තටම සිදු වූ දේවල්. එහෙනම් අවසානයේ දක්වා වීඩියෝ සමග රැඳී සිටින්න. අංක 1 ඇට්ලාන්ටික් සාගරයේ පිහිටි ලෝකයේ ප්‍රසිද්ධ අභිරහසක්. වසර ගණනාවක් තිස්සේ නැව් සහ ගුවන් යානා කිහිපයක් මෙහිදී අතුරුදහන් වූ බවට වාර්තා තිබෙනවා. සමහරු පවසන්නේ මෙය ස්වාභාවික හේතුවක් බවයි. තවත් අය පිටසක්වල ජීවීන් සම්බන්ධ බව විශ්වාස කරනවා. අංක 2 2014 වර්ෂයේ MH370 ගුවන් යානය මගින් 239 දෙනෙකු සමග අතුරුදහන් වුණා. වසර ගණනාවක් සෙව්වත් එය සම්පූර්ණයෙන් සොයා ගැනීමට නොහැකි වුණා. අදත් මේ ගුවන් ඉතිහාසයේ විශාලතම අභිරහසක්. අංක 3 ඊස්ට් අයිලන්ඩ් ප්‍රතිමා. හි තිබෙන දැවැන්ත මෝයි ප්‍රතිමා 100 ගණනක් නිර්මාණය කළේ කවුද? ඒවා ඊතරම් බරින් යුක්ත තිබෙදී ප්‍රවාහණය කළේ කොහොමද? මේ ප්‍රශ්නවලට තවමත් නිශ්චිත පිළිතුරක් නැත. අංක 4 වොයිනිච් මැනුස්ක්‍රිප්ට්. මේ අමුතු භාෂාවකින් ලියූ පැරණි පොතක්. ලෝකයේ දක්ෂතම භාෂා විද්‍යාඥයෙක් සහ කේත විශේෂඥයෙක් උත්සාහ කළත් එහි භාෂාව තවමත් කියවන්න බැරි වී තිබෙනවා. අංක 5 නස්කා ලයින්. පේරු රාජ්‍යයේ විශාල භූමියක ඇඳ ඇති දෙවන්ත රේඛා සහ සත්ත්ව රූප ගුවන් යානාවකින් පමණක් හොඳින් පෙනෙනවා. ඒවා නිර්මාණය කළේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැහැ. ඔබ තවමත් මෙම channel එක subscribe කරලා නැත්නම් like කරන්න, subscribe කරන්න, bell icon එකත් ක්ලික් කරගෙන යන්න. අංක 6 මාරි සෙලෙස්ට්. 1872 දී මාරි සෙලෙස්ට් නම් නැව මූදේ පාවෙමින් තිබීදී හමු වුණා. නමුත් නැවේ සිටි සියලුම මිනිසුන් අතුරුදහන් වී තිබුණා. සටහනක හෝ අනතුරක කිසිම සලකුණක් නොතිබුණා. අංක 7 ඕක් අයිලන්ඩ්. කැනඩාවේ ඕක් අයිලන්ඩ් හි වටිනා නිධානයක් සැඟවී තිබෙන බවට වසර 200කට වැඩි කාලයක් තිස්සේ විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් කැණීම් කළත් නිධානය සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබෙනවා. අංක 8 පියුනික්ස් ලයිට්. 1997 දී ඇමරිකාවේ පියුනික්ස් නගරයට ඉහළින් විශාල ආලෝක පේලි දහස් ගණනක් දෙන දැක්කා. ඒ කුමක්දයි අදට නිශ්චිතව පැහැදිලි කරලා නැහැ. අංක 9 යේටි. හිමාලයේ කඳුකරේ ජීවත් වන බව කියන යේටි හෙවත් හිම මිනිසා පිළිබඳ කතා බොහෝ තිබෙනවා. විශාල අඩිපාරවල් හමු වී තිබුණත් එය ඇත්තටම ජීවියෙක්ද කියා තහවුරු වී නැත. අංක 10 බෝල්ටික් සී ඇනොමලි. බෝල්ටික් මුහුදේ පතුලේ අමුතු වටකුරු වස්තුවක් සොයාගෙන තිබෙනවා. එය ස්වාභාවික ගල් සැකසුමක්ද නැත්නම් වෙනත් දෙයක්ද යන්න අදටත් විවාදයට ලක් වෙනවා. ඉතින් යාළුවනි, මේ තමා ලෝකයේ මෙතෙක් විශ්දා නැති අභිරහස් 10. මේ අභිරහස් අතරින් ඔබට වඩාත්ම පුදුම හිතුනේ මොකක්ද? පහලින් කමෙන්ට් එකකින් කියන්න. වීඩියෝවට like කරන්න, share කරන්න. ඒ වගේම තවත් මෙවැනි පුදුම කරුණු දැනගන්න ඇමේසින් ෆැක්ට් LK channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ස්තුතියි.